මේ තියෙන්නේ මේ පාර ක්‍රිස්මස් ව්ලොග් එක. අරගෙන එන ටිකක් පරක් වුණා. ඔන්න ඔය විදියට අපි 24 වෙනිදා අපේ ගෙදරට ගිහින් 25 වෙනිදා උදෙන්ම වගේ යන්න පිටත් වුණා. මුලින්ම අපි ගියේ අපේ නැන්දලාගේ ගෙදරට. ඒගොල්ලොන්ගේ ගෙදරට ගිහිල්ලා තේ බීලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ තමයි අපි පුංචිලගේ ගෙදරට යන්න පිටත් උනේ. මේ පාර අපි ගෙදරින් උදෙන්ම වගේ ගිය නිසා එහෙට 10 11 වෙද්දි යන්න පුළුවන් වුණා. ඒ ගිහිල්ලා අපේ තිබුණු බඩු බෑග් ඔක්කොම ටික අරගෙන ඒගොල්ලොන්ගේ ගෙදරට ගියේ ඔන්න ඔහොම තමයි. දවසකට දෙකකට විතර ඉන්න ආවට අපි මාසෙකට විතර ඇත්තටම හැමෝම ගාම බඩු තිබුණා. ඉතින් ওই විදියට අරගෙන අපි ඒගොල්ලොන්ගේ ගෙදරට මං හිතන්නේ 11 වගේ වෙනකොට ගියා. ඒ ගිහිල්ලා ඉන්නකොට තමයි තීනු බබාලා ආවේ. මොකද ඒගොල්ලෝ දුරම කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ආවේ අන්තිමට. ඉතින් ඒගොල්ලෝ තාවට පස්සේ අපි තේ එහෙම බීලා අපේ පොඩි ගේම් එකක් තිබුණා. අපි ඒක කරන්න පටන් ගත්තා. සීක්‍රට් සැන්ටා. මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඇත්තටම චූටි සුදුට. මොකක් හරි කරමු කිව්වම එයා තමයි මේක මේ සජෙස්ට් කරේ. ඇත්තටම මේක හරිම ෂෝක් කියලා හිතුනේ අපිට කරාට පස්සේ. මොකද අවුරුද්දකට සැරයක් හරි මේ වගේ දෙයක් කරාම අපි එකකින් හරි විනෝද වුණා. හැම කෙනෙක්ටම තෑගි තිබුණා. අපි තෑගි ගත්තට දැනන් හිටියේ නෑ කාටද කියලා. එතනදී අපි අදාළ කෙනාටම තෑග්ග දුන්නා. ඒ වෙලේ තමයි අපි දැනගත්තේ. ඉතින් ඒක හරිම ෂෝක්. හැමෝටම තෑගි තිබුණා. ඊට පස්සේ අපේ තෑගි ටික හොමාරු කරගෙන චූටි සුදු අපේ චූටි පුංචි අපේ පොඩි අයටත් තෑගි අරගෙන තිබුණා. එයාලට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම චූටි තෑග්ගක් හරි අරගෙන තිබුණා. මොකද මේක එයාගේ ෆස්ට් සැලරි එක හම්බෙච්ච මාසේ. ඉතින් එයා හැම කෙනෙක්ටම චූටි තෑග්ගක් හරි අරන් තිබුණා. ඒක එයාට චූටි වුණාට අපිට ගොඩාක් ලොකු තෑග්ගක්. එයාට මුලින්ම තෑන්ක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඕම ඉඳලා ඊට පස්සේ අපි ගියා ලොකු පුංචිගේ ගෙදර. එහෙ ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා තේ බීලා තේ බොන්න ගනකොට මොන එවින් බබා නිදාගත්තා. ඊට පස්සේ ඉතින් අපි ෆොටෝ ෂූට් එකකුත් කරා. ඔන්න ඔය විදියට. ඊට පස්සේ අපි එහෙ ඉඳලා ගියේ ලතා පුංචිලගේ ගෙදරට. ඒගොල්ලොන්ගේ ගෙදර තමයි ඩිනර් එක ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් අපි ටිකක් වෙලා කට්ටියත් එක්ක කතා කර කර ඉඳලා වගේ පොඩි දේවල් කර කර ඉඳලා රෑ පටන් ගත්තා අපේ පාටි එක. මේ වෙලාවේ එවින් නම් නිදි. මං හිතන්නේ මෙතුත් නිදි. අනිත් අය නම් ඇහැරලා හිටියා. අපි එතන සින්දු කිව්වා, නැටුවා, ෆොටෝස් ගත්තා. ඉතින් මේක හැම අවුරුද්දකට සැරෑම වෙන එකක් නිසා අපි ආසාවෙන් බලන් ඉන්න කාලයක් තමයි මේ. ඊට පස්සේ රොහන් බාප්පා කැම්පින් පොඩි තැනක් හදලා දීලා තිබුණා අපිට. අපි එහෙ රෑ ඉඳලා ඔන්න ඔය විදියට බඩුමලුත් අරගෙන ආපහු ආවා චූටි පුංචිලයි ගෙදර. මොකද මේ පාර අපි දවස් 2ක් හිටියා නත්තලට. ඒ ඇවිල්ලා ඇඳුම් අරගෙන ගිහින් ඔන්න වගේ පොඩි විකාර වැඩ ටිකකුත් කරා කට්ටියත් එක්ක. කරලා ආයිත් සින්දු කියලා නටලා ඉතින් මුළු දවසම ගත කරේ ඔන්න ඔහොම තමයි. ඊට පස්සේ මේ 26 වෙනිදා රෑ අපට එන්න කියලා කිව්වා ලොකු පුංචිගේ ගෙදරින්. ඒගොල්ලෝ තමයි අපට ඩිනර් එක දුන්නේ. ඉතින් අපි එහෙත් ගිහිල්ලා එදත් ඉතේ කරේ කාලා බීලා සින්දු කියපු එකම තමයි. කට්ටිය ෆොටෝස් ගත්තා. අපේ පොඩි සෙට් එකත් හොඳටම එන්ජොයි කරා. මොකද මේ පාට දවස් 2ක්නේ කලබලයක් නැතුව කට්ටිය හොඳටම එන්ජොයි කරපු දවසක්. එහෙත් ගිහිල්ලා අපි ඔන්න ඔය විදිහට ඉතින් කට්ටියත් එක්ක සින්දු කිව්වා. ඔහොම තමයි අපේ දවස් 2 ගත වුණේ. ඊට පස්සේ එදා රෑ අපි නිමේෂ් බාප්පලා ගෙදර ඉඳලා ආපහු පුංචිලගේ ගෙදරට ගිහින් තමයි නිදාගත්තේ. ඒ ගිහිල්ලා නිදාගන්න හම්බුන්නේ නැහැ. ඔය වගේ රස කතා අහන්න වුණා. ඊට පස්සේ 27 වෙනිදා උදේ තමයි අපි එන්න පිටත් වෙන්න හිටියේ. හැබැයි මම කරපු වැඩක් නිසා එදා ලොකු දෙයක් වුණා. මම කායක යතුරු ඇතුළට දාලා ලොක් කරලා තිබුණා. ඉතින් 27 වෙනිදා දඟලලා ඒක අරගෙන අපේ ගෙදර එනකොට ගොඩාක් හවස් වුණා.
ඉතින් මේ පාර නත්තලට මම තමයි හොඳටම කරේ. ඔන්න ඔබ තමයි අපේ ක්‍රිස්මස් එක.